සුබ දවසක් වේවා මගේ යාළුවෝ සියලු දෙනාට. ඉතින් අදත් අපි උදේම ට්‍රේන් එකේ ලුව මියුසියම් එක පැත්තට ආවා. ඉතින් අද නම් අපි ලුව මියුසියම් එක ඇතුළට ගියේ නෑ. නමුත් ඒ ආවට අපි සුන්දරත්වයට අරපුවා. ඔයාලා ලුව මියුසියම් එකට එනවා නම් අනිවාර්යයෙන්ම ලුව මියුසියම් සයිට් එකට ගිහිල්ලා ඔන්ලයින් බුකින් දාලා එන්න. එහෙම නැත්නම් ඔයාලා උදේම ඇවිත් උදේ 4 විතර එන්න ඕනේ ලුව මියුසියම් එක ළඟට. ඊට පස්සේ පොලිමේ ඉන්න ඕනේ පැය 2-3ක් විතර. සංචාරකයෝ බොහෝ පිරිසක් ඉන්නවා ලුව මියුසියම් එක නරඹන්න. ඉතින් අනිවාර්යයෙන්ම ඔන්ලයින් බුක් කරලා යනවා නම් හොඳයි. ඉතින් අපි එතනින් එළියට ඇවිල්ලා සේනාන්දිය පැත්තට ආවා. මම අනිවාර්යයෙන්ම ඊළඟ වීඩියෝ එක ගෙනවා ලුව මියුසියම් එකට යන වීඩියෝ එකක්. ඒ වගේම සේනාන්දියේ බෝට් රයිඩ් එකේ යන වීඩියෝ එකත් මම ඊළඟට අරන් එනවා. අනිවාර්යයෙන්ම නරඹන්න. ඉතින් අපි සේනාන්දිය දිගේම ඒකේ ලස්සන නරඹගෙන ලාස් ඩොලා කොන්කෝඩ් වලට අපි ගියා. ඉතින් කියන්නේ පැරිස් නගරයේ අතිශය ප්‍රසිද්ධ හා විශාලම චතුරස්‍ර වලින් එකක් නරඹන්න තමයි අපි මේ යන්නේ. ඉතින් මේක පිහිටලා තියෙන්නේ ශොන්ක්ස් එලිසේ මාවත සහ ට්විලරි ගාඩන් අතර තමයි මේක පිහිටලා තියෙන්නේ. සේන් නදියට ඉතාම සමීපයෙන් තමයි මේ කොන්කෝඩ් කුළුණ පිහිටලා තියෙන්නේ. ඉතින් අර ඈතින් පේන්න ඔයාලට කොන්කෝඩ් චතුරස්‍රය. ඉතින් ඔයාලා මේ සේන් නදිය දිගේම යන්න කොන්කෝඩ් ටාගට් කරගෙන යන්න. ඉතින් ඔයාලට පාර වරදින්නේ නැහැ මේ සේන් නදිය දිගේම ගියපුවා. ඉතින් කීප දුරක් ගියපුවාම ඔයාලට මෙන්න මේ හරියෙන් පාර මාරු වෙන්න තැනක් තියෙනවා. මෙතනින් පාර මාරු වුණාට පස්සේ ඔයාලට කොන්කෝඩ් දැක ගන්න පුළුවන්. මේක වසර 3000කට අධික වයසක් ඇති ඊජිප්තු ලක්සෝර් ඔබලිස්ක් කියන ශිලා ස්මාරකය ප්‍රංශයට ඊජිප්තුවෙන් ලැබුණු වටිනා තෑග්ගක්. ඉතින් ෆොන්ටයින් ශිලා ප්‍රතිමාවන් සහ ඓතිහාසික ගොඩනැගිලි නිසා මේක සංචාරකයන් අතර ඉතා ජනප්‍රිය ස්ථානයක් වෙලා තියෙනවා. ප්‍රංශ විප්ලවය සමයේ මේකේ බොහෝ ඓතිහාසික සිදුවීම් සිදු වෙලා තියෙන ස්ථානයක්. අද දිනේ පැරිස් නගරයේ ඉතිහාසය කලාත්මකත්වය හා අලංකාරය එක් කරන වැදගත් සංකේතයක් කියලා තමයි මේ ස්ථානය සැලකන්නේ. ඉතින් අපි මෙතනින් පාර මාරු වෙලා දැන් අපි අයිෆල් ටවර් එක පැත්තට තමයි මේ යන්නේ. මේ හරියෙන් පාර මාරු වෙලා අයිෆල් ටවර් එක පැත්තට අපි ගියා. අද නම් හරිම මහන්සි. ඒ නිසා අයිෆල් ටවර් එක උඩට යන්නේ නැහැ. අපි ඊළඟ දවසේ අයිෆල් ටවර් එකට යනවා. අපි ඉතින් ඒ ආවට සුන්දරත්වය නරඹලා අපි අපාර්ට්මන්ට් එකට ගියා. අද හරිම මහන්සි දවසක්. ඒ නිසා කෙලින්ම අපි අපාර්ට්මන්ට් එකට තමයි ගියේ. ඉතින් අපි ඊළඟ වීඩියෝත් එක්ක හම්බ වෙමු. හෙට අපි මාකට් එකට යනවා. හෙට බ්‍රහස්පතින්දා සිකුරාදා වගේ දවස්වල තමයි මේ සුපර් මාකට් තියෙන්නේ පාරවල් වල. පොළවල් වගේ හරිම ලාභයට ඔයාලට හැමදේම ගන්න පුළුවන්. එළවලු, පළතුරු, එතකොට පොඩි පොඩි අයිටම්ස් ගන්න පුළුවන්. ඉතින් ඔයාලා යන්න අනිවාර්යෙන්ම. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකත් එක්ක හමු වෙමු. හැමෝටම සුබ දවසක්. Thank you very much.